ජීවිතේ සමහර දේවල් අමතක කරන්න හැදුවට කවදාවත් අමතක කරන්න බැහැ. මීට අවුරුදු 8කට කලින් පවන්ව මට මුණ ගැහුණු දවසේ ඉඳන් අද වෙනකල්ම මගේ මුළු ලෝකයම උනේ එයා විතරයි. එතකොට මම සාමාන්‍ය පෙළ පන්තියේ ගමේ ඉස්කෝලෙන් අපේ ඉස්කෝලේට ආපු ඒ අහිංසක කොල්ලා මගේ ජීවිතේම වෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. දවසක් පාරේදී මට විහිළු කරපු කොල්ලෙක් එක්ක රණ්ඩුවට ගිහින් අන්තිමට හොඳටම ගුටි කාලා මං ඉස්සරහා ලැජ්ජාවෙන් hina වුණු හැටි මතක් වෙද්දි අදටත් මට hina යනවා. එදා ඉඳන් එයා තමයි මගේ හොඳම යාළුවා. මගේ දුක සැප හැමදේම බෙදාගත්ත එකම කෙනා. කාලයක් යද්දී මට එයා ගැන යාළුකමට වඩා ලොකු හැඟීමක් දැනෙන්න ගත්තා. මට ඕන වුණේ හැමදාම එයාගේ ළඟින්ම ඉන්න. ඒ අතින් අල්ලගෙන ජීවිතේ පුරාම ඇවිදින්න. ඒත් මට ඒක එයාට කියාගන්න බැරි වුණා. ඇත්තටම පවන්ගේ හිතේ මං ගැන ඒ වගේම හැඟීමක් තිබුණා කියලා මට තේරුණේ ගොඩක් පරක්කු වෙලා. දවසක් ඉස්කෝලේ යාළුවෝ අපිට කපල් එක කියලා විහිළු කරද්දී මම ලැජ්ජාවටම අනේ මුව මට කවදාවත් සෙට් වෙන්නේ නැහැ කියලා හැමෝම ඉස්සරහා hina වුණා. ඒත් ඒ වෙලාවේ පවන්ගේ මූණේ තිබුණු hinaව එකපාරටම නැති වෙලා ගියා. එදා මම සෙල්ලමට කියපු ඒක වචනයෙන් පවන් එයාගේ හිතේ තිබුණු හැම බලාපොරොත්තුවක්ම සදහටම අත්හරින්න ඇති කියලා මට තේරුණේ ගොඩක් පරක්කු වෙලා. මම අද ආවේ මගේ හිතේ අවුරුදු ගාණක් හිර කරන් හිටපු ඒ හැඟීමක් පවන්ට කියන්න. මගේ මුළු ආදරයම ලස්සනට අකුරු කරපු මගේ ඩයරි එකත් දුරුළු කරගෙන මම හිටියේ නොයිවසිල්ලෙන්. පවන්ගේ ගෙදර දොර ඉස්සරහා ඉන්නකොට මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. මට දැනුනේ මගේ හුස්මත් හිර වෙන්න වගේ. මම වෙවුලන ඇඟිලි වලින් බෙල් එක ගැහුවා. අවසානයේ ඒ දොර ඇරුණා. මගේ ඉස්සරහා හිටගෙන හිටපු පවන් මාව දැකලා පුදුම වෙලා hina වුණා. සඳනි පවන් මාව එකපාරටම එයාගේ පපුවට තද කරලා බදාගත්තා. වෙනදට නැති අමුතුම හැඟීමකින් මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. මම ආසයි එයාගේ හදවතේ ගැස්ම අහන්න. අනේ මට මේ තුරුලෙම සදහටම ඉන්න ඇත්නම් කියලා මට හිතුණා. සඳනි මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. මම මෙයාට කෝල් කරන්න හැදුවා විතරයි. මටත් ඔයාට දෙයක් කියන්න තියෙනවා පවන්. ගේ ඇතුලෙන් මතුණු ඒ ලස්සන ගැහැණු ළමයාව දැක්කම මගේ මුළු ලෝකෙම නතර වුණා වගේ දැනුණා. පවන් ඇයගේ අතින් අල්ලගෙන මගේ දිහා බැලුවා. සඳනි මේ රෙහානි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. රෙහානි මේ මම ඔයාට හැමදාම කියන මගේ හොඳම යාළුවා සඳනි. පවන් එක දිගට සතුටින් කියාගෙන ගියා. ඒත් මට කිසිම දෙයක් ඇහුනේ නැහැ. මගේ හුස්ම හිර වෙන්න වගේ ආවා. පපුව ඇතුලෙන් මහා ලොකු රිදුමක් එද්දී මම මගේ කඳුළු හංගගෙන hina වුණා. මගේ අතේ තිබුණු ඒ ඩයරි එක මම හිමින් මගේ බෑග් එක ඇතුලේ හංගගත්තා. කාලය හිමින් ගෙවිලා ගියා. පවන්ගේ සහ රෙහානිගේ වෙඩින් එක දවස ආවා. මනමාලියක් විදිහට ලස්සනට සැරසිලා හිටපු රෙහානි දිහා බලද්දී මගේ හිතට දැනුනේ මහා ලොකු අසරණකමක්. එයා ඉන්න ඒ තැන කවදා හරි මට ලැබෙයි කියලා මම කොයිතරම්නම් හීන දකින්න නැද්ද? සාක්ෂිකරුවා විදිහට අත්සන් කරන්න පෑන මගේ අතට ලැබුණා. පවන් මගේ දිහා බලලා hina වුණේ හරිම අහිංසක විදිහට. ඒත් ඒ වෙලාවේ මගේ අත වේවුලන හැටි පවන්ට පෙනේ කියලා මම බය වුණා. මම හරිම අමාරුවෙන් ඒ කසාද සහතිකයේ උඩ මගේ නම අත්සන් කළා. ඒ මගේ පළමු සහ අවසාන ප්‍රේමය මගේම දෑතින් තව කෙනෙකුට අයිති කරලා දුන්නු වගකීම් සහතිකය. තවත් මට එතන hina වෙලා ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මං කාටවත්ම නොකිය එතනින් එළියට ආවා. අහස මහා හයියෙන් අඩන්න පටන් ගත්තේ මගේ හිතේ දුක දන්නවා වගේ. මං වැස්සේ තෙමෙමින් පාර දිගේ ඉලක්කයක් නැතුව ඇවිදගෙන ගියා. සඳනි පිටිපස්සෙන් ඇහුණු පවන්ගේ කටහඬින් මම ගැස්සිලා හැරිලා බැලුවා.
පවන් තෙමීගෙනම මගේ ළඟට දුවගෙන එනවා. එයාගේ අතේ තිබුණු මගේ බෑග් එක මට ඒක හෝල් එකේ අමතක වෙලා ඇවිත්. ඒ බෑග් එක ඇතුලේ මගේ ඩයරි එක. ඇයි සඳනි මට නොකියාවේ? රෙහානි ඔයාගේ බෑග් එක දැකලා මට දුන්නේ. ඒක අස්සේ තිබුණු මේ පවන්ගේ හුස්ම වැටුනේ වේගයෙන්. එයාගේ ඇස් පුදුමයෙන් සහ පසුතැවීමෙන් පිරීලා තිබුණා. එයා ඒක කියවලා මගේ අවුරුදු 8ක අප්‍රකාශිත ආදරය එයා දැන් දන්නවා. පවන් මට සමා වෙන්න. පවන් දුවගෙන ඇවිත් මාව තද කරලා බදාගත්තා. එයාගේ කඳුළු මගේ උරහිස තෙත් කරනවා මට දැනුණා. ඇයි සඳනි? ඇයි මට කලින් නොකියුවේ? මම හෙමින් පවන්ගේ පපුවෙන් ඈත් වුණා. පවන් හැමදේටම වෙලාවක් තියෙනවා. අපි පරක්කු වැඩි වුණා. මම පවන්ගේ අතේ තිබුණු මගේ ඩයරි එක අරගෙන ඒක පාරායිනේ ගලාගෙන ගිය වතුර පාරකට අත්හැරියා. මගේ අවුරුදු 8ක ආදර කතාව වතුර දියවිලා පාවෙලා යද්දී මම පවන්ට පිටුපාලා මහා වැස්සෙම නොපෙනී ගියා. ලබා ගැනීම විතරක් නෙවෙයි, තමන් පණටත් වඩා ආදරය කරන කෙනාගේ සතුට වෙනුවෙන් ඔහුව අත්හැරීම ආදරයක්. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් ලස්සන කතාවකින් අපි ආයෙමත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.